ආයිබෝවන් අද වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ දර්ශීය කශේරුකාවක ව්‍යුහය. මගේ YouTube channel එක දර්ශීය කශේරුකාවක ව්‍යුහය. අපි දර්ශීය කශේරුකාව කියලා ගන්නේ කටි කශේරුකාවක්. මේ දර්ශීය කශේරුකාවක තියෙනවා ප්‍රධාන ප්‍රදේශ දෙකක්. කශේරුකා දේහය අනික් කොටස තමයි කශේරුකා වක්‍රය. මේකේ කොටස් එක නම් කරමු බලන්න. මේ තියෙන පූර්ව ප්‍රදේශය, මේවට අපි කියනවා උත්තර සන්දාන අග්‍ර කියලා. මේ මැද්දේ තියෙන නාලයට අපි කියනවා කශේරුකා නාලය. මේ තියෙන තීරයක් ප්‍රසර මේවා. මේ ප්‍රසරයට අපි කියන්නේ කණ්ඨක ප්‍රසරය කියලා. මේ කශේරුකා දේහය ගමු. මේ තියෙන්නේ කශේරුකා දේහය. මෙන්න මේ ප්‍රදේශය. කශේරුකා දේහය ගත්තොත් විශාල, ඒ කියන්නේ කශේරුකාවක තියෙන විශාල පැතලි පුළුල් ප්‍රදේශයක්. මේ කශේරුකා දේහ යාබදේවත් එක්ක, ඒ කියන්නේ යාබද කශේරුකා දේහ එක මත එක සෙට් වෙලා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් එක මත එක ඇසිරිලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට එක මත එක තියෙන්නේ. මේ තියෙන්නේ කශේරුකා දේහ. ඒව එක මත එක තියෙන්නේ. ඒ වගේම කශේරුකා දේහ දෙකක් අතර, ඒ කියන්නේ යාබද කශේරුකා දේහ දෙකක් අතර තියෙනවා හිදසක්. මෙතින් ඒවා. මෙන්න මේ ප්‍රදේශයට අපි කියන්නේ අන්තර්කශේරුක මඩල කියලා. ඒක හැදිලා තියෙන්නේ කාටිලේජමය පළකයකින්. මතක තියාගන්න මේ දැන් කශේරුකා දේහ ඍජුවම සම්බන්ධ වෙලා නැහැ. හරිද? ඒක අස්සේ තියෙන මොනවද? අන්තර්කශේරුක මඩල කියන කාටිලේජමය පළකයක්. කශේරුවක් ඔස්සේ පහළට යනකොට කශේරුකා දේහ ප්‍රමාණය විශාල වෙනවා. අයි බලන්නකෝ. මේ තියෙන්නේ කශේරුව ඔස්සේ උඩ හරිය මොකද වෙලා තියෙන්නේ? කශේරුකා දේහ පොඩි. යටට යන්න කශේරුකාවල කශේරුකා දේහ ප්‍රමාණයෙන් විශාලයි. ඒකේ වැදගත්කම තමයි දේහයේ බර දරා ගැනීම. මෙන්න මේවට අපි කියනවා කශේරුකා දේහ. නේද? ඒවා යාබදේවත් එක්ක එක මත එක ඇසිරලා තියෙන්නේ. ඒ වගේම ඒවා අතරේ තියෙනවා මෙන්න මේ ප්‍රදේශ. ඒවට අපි කියන්නේ අන්තර්කශේරුක මඩල. ඒ කියන්නේ කශේරුකා දේහ දෙකක් අතර තමයි අන්තර්කශේරුක මඩල තියෙන්නේ. ඒක හැදිලා තියෙන්නේ මොනවැන්ද? කාටිලේජ වලින්. කාටිලේජමය පළකයක්. ඒ වගේම කශේරුකාවක පහළට යන්න මේ තියෙන උඩ හරියනේ මේ තියෙන්නේ. පහළට යන්න කශේරුකා දේහවල ප්‍රමාණය ලොකුයි, විශාලයි. මෙන්න මේවට අපි කියන්නේ මොනවද? මේ තියෙන්නේ කණ්ඨක ප්‍රසරය. මෙන්න මේවට අපි කියනවා තීරයක් ප්‍රසර කියලා. දර්ශීය කශේරුකාවක ඊළඟ කොටස අපි ගමු. මේ ටිකට අපි කියනවා කශේරුකා වක්‍රය. හරි, මේකේ කොටස් ටික බලමු. මේ තියෙන්නේ පූර්ව ප්‍රදේශය. හරි, මේ කශේරුකා වක්‍රය තියෙන්නේ
කශේරුකා ජිද්‍රය වටේට. මේ තියෙන්නේ කශේරුකා ජිද්‍රය. ඒක වටේට තමයි තියෙන්නේ කශේරුකා වක්‍රය. මේවා දැන් ඔක සෙට් වෙන්නේ කොහමද? කශේරුකා වක්‍ර තියෙන එක උඩ එක සෙට් වෙලා තියෙන්නේ. නේද? එතකොට තමයි අර මේ නලයක් වගේක් හැදෙන්නේ. ඒ නලය අස්සෙන් යන්නේ මොනවද? කශේරු නාලය. අපි දැන් මානේ වතුර පටයක් වගේ එකක් ඕක අස්සේ යනවා කියලා. ওই සිදුරු අස්සෙන් ඒ වගේ කේස් එකක් තියෙන්නේ. ඊට පස්සේ දැන් මේකේ ඒක අස්සේ මොනවද ගමන් කරන්නේ? බටේ අස්සේ මොනවද තියෙන්නේ? සුෂුම්නාව. හරි. ඒ වගේම මේ කශේරුකා වක්‍රයෙන් පැන නගිනවා ප්‍රසර. දැන් ප්‍රසර කීපයක් පැන නගිනවා. ඒවෙන් කරන වැඩේ තමයි පේශි සංධානයට අවශ්‍ය පුෂ්ඨ සපයන්නේ ඔය ප්‍රසර වලින්. හරි. අපි බලමු තියෙන ප්‍රසර ටික දෙපැත්තට හට ගන්නවා. ප්‍රසර අපි ඒවට කියනවා තීරයක් ප්‍රසර කියලා. මේකයි ගත්තොත් තීරයක් ප්‍රසර. ඒ වගේම මේ අපර දෙසට ගන්න. ඒ කියන්නේ පිටිපස්ස පැත්තට සෙට් වෙන්නේ මොනවද තියෙන්නේ? දැන් මේ පූර්වනේ, මේ පැත්ත අපරනේ, ඒ පැත්තට සෙට් වෙන්නේ මේ කාණ්ඩක ප්‍රසරය. ඒ වගේම කශේරුකා වක්‍රයත් එක්ක තියෙනවා සම්බන්ධ වෙලා මේ සංධාන පුෂ්ඨ හතරක්. හරිද? ගත්තොත් මේ උත්තර සංධාන පුෂ්ඨ යුගලයක් තියෙනවා. මේවා. මේවට අපි කියනවා උත්තර සංධාන පුෂ්ඨ කියලා. ඒවා යුගලයයි. ඒ වගේම තියෙනවා මේ කොළ පාට දාපුවා තියෙනව නේද? මේ උත්තර සංධාන අග්‍ර එහෙම නැත්නම් උත්තර සංධාන පුෂ්ඨ සම්බන්ධ වෙන්නේ ඊට උඩින් තියෙන කශේරුකාවේ මේ අදර සංධාන පුෂ්ඨ යුගලත් එක්ක. මතක තියාගන්න උත්තර සම්බන්ධ වෙන අදරත් එක්ක. හරි ඊට පස්සේ මෙන්න මේ රූපේ බලන්නකෝ. මෙන්න මේ තියෙන්නේ මේ පහළට සෙට් වෙලා තියෙනවනේ මෙන්න මේවා. මෙන්න මේවට අපි කියන්නේ කාණ්ඩක ප්‍රසර කියලා. අද වීඩියෝ එක සාකච්ඡා කළේ දර්ශීය කශේරුකාවක ව්‍යුහය